හායි කොහොමද පොඩි දෙයක් කියන්නයි ආවේ. බබාගේ මාස 4 වැක්සින් එක දුන්නානේ. එතකොට දැන් මාස 2 වැක්සින් එකත් මම ගවර්න්මන්ට් තමයි දුන්නේ. ඒ කියන්නේ මම MOH එකෙන් නෙමෙයි රිජ් එකෙන් දුන්නේ. එතකොට ගොඩක් අම්මලා කියනවා මේ ප්‍රයිවට් දුන්නාම උණ එන්නේ නෑ, බබාට අමාරු නෑ. එතකොට ගවර්න්මන්ට් අපි MOH එකෙන් හරි ගවර්න්මන්ට් අපි හොස්පිටල් එකෙන් හරි කොහොම හරි දුන්නාම ඔහොම තමයි උණ එනවා. එතකොට බබාට අමාරු වැඩි. එහෙම කියලා. මම ඇත්තටම මගේ ලොකු පුතාට දෙපාරක් විතර තමයි මම ප්‍රයිවට් විදලා තියෙන්නේ. ඒ අත්දැකීම මටත් තියෙනවා. ඒ වුණාට මට ඒක හරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ එතකොට රජයෙන් දැන් දෙන්නේ දැන් සාමාන්‍යයෙන් ඇත්තටම හැමෝටම වත්කමක් නැහැනේ ප්‍රයිවට් කරගන්න වැක්සින් එකක් කරගන්න. සාමාන්‍ය රුපියල් 4-5000ක් විතර වෙනවා. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නැතුව දැන් ඇත්තටම රජයෙන් වැක්සින් එක කරාම බබාට උණ එන්නත් බබාට අමාරු වෙන්නත් ප්‍රයිවට් වැක්සින් එක කරාම බබාට අමාරු නොවෙන්නත් එතකොට දඟලලා කරලා හොඳට ඉන්නත් පුළුවන් කියන එකේ තියෙන ප්‍රශ්නාර්ථය තමයි මට. එතකොට සාමාන්‍ය මිනිස්සෙක්ට මැදපන්ති ඉන්න අපි වගේ සාමාන්‍ය අයට එතකොට ඒක අසාධාරණයි. කියන සල්ලි තියෙන කෙනා එතකොට එහෙම කරගන්නවා. නැති කෙනාට එහෙම දරුවට ඒ විදිහට වේදනාවක් එක්ක ඒ විදිහට වැක්සින් එක කරන්න සිද්ධ වෙනවා නේද කියලා. ඇත්තටම මට ඒක සාධාරණීකරණය කරන්න උවමනාවක් නැහැ. ඒ වුණාට ගොඩක් අම්මලා මට කමෙන්ට් කරලා මැසේජ් කරලා තිබුණා ප්‍රයිවට් මෙහෙ ගහන්න මගේ බබාට උනාවේ නෑ, අමාරුවක් තිබුණ නැහැ එහෙම කියලා. එතකොට මගේ පුතා තියලා වෙනවා. ඉතින් මට තාමත් තියෙන ප්‍රශ්නේ තමයි එතකොට එහෙම රජයෙන් ගහන වැක්සින් එකට එහෙම අමාරු වෙන්නත් ප්‍රයිවට් ගහන වැක්සින් එකට එහෙම අමාරු නොවෙන්නත් හේතුව බෙහෙත් බාලද එතකොට හොඳද නැද්ද කියලා. ඉතින් ඇත්තට මං ලොකුවට ඒ ගැන දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ඒක කොහොමද අයි මොකද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මං පුතාට ගවර්න්මන්ට් තමයි විද්දේ. අපි වගේ තව ඉස්සරහට සාමාන්‍ය අය ඉන්නවා නම් ප්‍රයිවට් වැක්සින් එක කරගන්න බැරි අය ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ටත් මොනවද ඔයගොල්ලන්ගේ තියෙන අදහස් කියන්න පුළුවන් නම් කියන්න, මටත් දැනගන්න. ඉතින් හැමෝටම ගොඩක් thank you. ගොඩක් කමෙන්ට්ස් ඇවිල්ලා තිබුණා. ඔව් ඇත්තටම බබාට ගොඩක් අමාරු වුණා. මාස දෙකකත් එහෙමයි. මාස දෙකට වඩා මාස 4ක ටිකක් ඇත්තටම යාවම රැලි වෙනකම් අතේ තියාගෙන ඉන්න තරමට මෙයාට අමාරු වුණා. ගොඩක් අය අහලා තිබුණා මිලින් මිඩ එයාට මොනවද දුන්නේ කියලා. මං හොස්පිටල් එකේ මට පැරසිටමෝල් සිරප් එක දුන්නා. ඊට පස්සේ උණ එන සැරේට තමයි මම දුන්නේ. ඒකෙන් බබාට එක දවසක් වගේ තමයි උණ ගොඩක් තිබුණේ. අනිත් දවසේ යාගේ ඇඟේ අමාරුව තමයි තිබුණේ. උණ නම් තිබුණේ නැහැ. මං එන හැම පාරම උණ එයාට ආපු හැම පාරම කියන්නේ පැය 8න් 8ට වගේ වෙන්න මේ තමයි මං එයාට සිරප් එක පැරසිටමෝල් සිරප් එක දුන්නේ. ඉතින් බබාගේ බර අනුව ඒක දෙන්න පුළුවන්. ඒගොල්ලෝ ලියලා දෙනවා අවශ්‍ය වුණොත් කියලා. ඉතින් තව බබාට කැස්ස හෙම්බිරිසාව ගෙදර ඔක්කොටමත් තිබුණ නිසා මේ ඒ වෛරස් එකත් වැක්සින් එක කරාට පස්සේ ආවා. ඒතකොට බබාට ඒ සෙමත් ඒ ඔක්කොම ඇවිල්ලා යාට බෙහෙත් ගත්තා. ඉතින් ගොඩක් අය කමෙන්ට් කරලා මැසේජ් කරලා බබා ගැන අහලා තිබුණා. බබාට හොඳ වෙන්න කියලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් හැමෝටම සුබ දවසක්. අර වැක්සින් එකේ ඒ දන්න දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි.